බොයිස් අද අපි බලමු මෙන්න මේ ඇත්තම ඇත කාටුන්නයක් වගේ ගේම් එක අපි කොහොමද මෙන්න මේ විදිහට වීඩියෝ ස්ටික් මුත් කරගන්න කියලා පොඩ්ඩක් මේ වීඩියෝ බලන්න ඊට පස්සේ නම් වීඩියෝ Alright boys, අපි බලමු කොහොමද දාන්නේ කියලා. ඔයාලා කලින්ම යන්න ඕනි මේ content manager කියලා link එකට මම description එකේ දාලා තියන්නම්. කලින්ම ගිහින් මේක download කරගන්න ඕනි. මම download කරගන්න මම download කරලා තියෙනවා. ඊට පස්සේ ඒවා යන්න ඕන light patch කියන එක. ඒක download කරගන්න මම download කරන්නේ නැහැ දැන්. ඊට පස්සේ pure graphics කියන එකට යන්න ඕන. මේක අහගනින් මුලින්. ඔයාලා graphic card එක 4GB නැත්නම් VRAM එක highest resolution download කරන්න එපා 2GB වගේ normal graphic card එකක් නම් තියෙන්නේ low resolution download කරන්න පොඩි වෙනසක් තියෙනවා ඒ වුණාට ඔයගේ graphic card එක handle කරගන්න බැරි නම් graphic එක වැඩක් නැහැ මේක download කරන්න වගේ මේකට අනුව මම link දාලා තියන්නම් ඊට පස්සේ ඔයා download කරන පස්සේ මේ ටික වෙනස තියෙන්න ඕනේ මේක තමයි content manager එක latest කියලා දෙන්නේ ඒක extract කරන්න මුලින්ම ඊට පස්සේ ඒක open කරගන්න මම දැන් open කරගන්නේ open කරගත්තට පස්සේ ඔයාට වැටෙයි ඔයාගේ game folder එක මේකට link කරන්න කියලා මේකෙන් තමයි අපි මුත් කරන්නේ මේක ඔයා game folder එක link කරන්න ඔයා දන්නේ නැත්නම් game folder එක තියෙන තැන හොයාගන්න හැටි ඔයන්ද steam එකට එතන තියෙනවා browse local file කියලා මෙතන තියෙනවා මේක Steam එකෙන් නෙමෙයි නම් මම recommend කරන්නේ Steam එකෙන් ගේම් එක අරන් මේවා කරන්න කියලා. පාටින් බැන්නම් ගන්න දෙන්නේ. ඊට පස්සේ ආයන්න ඕනේ graphic mode මම කියපු ටික download කරගත්තා නම් download කරගන්න ඕනේ. graphic mode එකට යන්න ඔයාලගේ මේ ටික තියෙනවා. ඊට පස්සේ මේක extract කරගන්න. මොකද්ද light patch එක. ඒක අරන් copy කරගන්න ඕන game folder එකට ඊට පස්සේ මේ ටික ඔක්කොම අරන් මේකට copy කරගන්න හරි මම දාලා දෙන ඉඳලා ඒක වැටෙනවා replace කරන්න කියලා ඊට පස්සේ ඔයාලා දාගන්න ඕනේ මේ light patch කියන එක sorry light patch නේ PO එක මේක extract කරගෙන හරි මේකෙන් open කරගෙන හරි දාගන්න තමයි දැන් මේ PO කියන එක මේක දාන්න එපා දැන් PO කියන එක තරම් මේක copy කරන්න මම දාන්නේ මේක DB 3 එක ගනින්ද ඊට පස්සේ ඒවා යන්න ඕනේ content manager එක open කරගන්න වැඩේ වාගේ කාර්යයක් නෑ ඔයාලා. අර්ධෙන් දැන් ඔයාලගේ මෙතන වැටලා තියෙන්න ඕනේ 0.3.0 කියන preview එක අර අපි download කරලා නේද? මේක තමයි තියෙන වැටලා තියෙන්න ඕනේ. නැත්තම් ඔයාගේ හරියට දාගෙන දාලා බලන්න. ඊට පස්සේ ඔයාගේ graphic mode එක වැටලා නම් මෙතන weather effects කියලා තියෙනවා. ඒක මෙතන PO කියලා වැටෙන්න ඕනේ නේ. කියලා. මම මගේ graphic setting දාලා තියෙනවා 4GB graphic card එකක් නැත්නම් ඒක දාගන්න එපා ඔයාලා අවුල් ගයි. චරයි සමහර මම දැන් කියන්න තියෙන්නේ අපි ගේම් එක ගිහලා බලමු. ඔව් boys තව පොඩි කියලා හඳුනා මෙතන weather කියලා තියෙනවා ගේම් එක start කරන්න ගන්න. මෙතන controls කියන එක pure static කියන එක දාගන්න ඕනේ. ඔයා මෙතන modes කියලා වගේ නැතුව ඇති. ඒ හින්දා මෙතන brands කියලා කැමති එකක් දාගන්න ඕනේ. ඔයාගේ දැන්ට තියෙන කාර් වලින් මම අර මුලින් තිබ්බ වීඩියෝ එක වගේම හදන්න ඕනේ නේද මම මේ කාර්යයෙන් තමයි මුලින් අර රෙකෝඩින් එක දාලා තිබ්බ වලට මේ දෙකින් ඉතින් මම ගේම් එක අසර යනවා දැන් අපි අස්සිනම් බලමු කොහොමද හදාගන්නේ කියලා බොයිස් අපි පොඩ්ඩක් ගේම් එක ඇතුළට වෙලා ඉස්සරහට ආවා අර මුල් වීඩියෝ කෑල්ලා හරි අපි දැන් ඉන්නත් මුලින්ම යන්න ඕනේ මෙතන PO plan කියලා තියෙනවා. ඔයාලට මුලින් බලාගන්න පුළුවන්.
මේකට ගිහිල්ලා ඔයා මැද ක්ලික් කරලා මෙතන කලවුඩ්ස් ඔයාට ඕන එකක් දාගන්න පුළුවන්. මම අර කලින් වීඩියෝ මුල වගේම ඔයාලට හදලා පෙන්නන්න හදනවා. නැත්නම් ඔයාට ඕන ඒවාක් දාගන්න පුළුවන්. හරි අපි බලමු. ඕකේ. මෙතන ඩේටා වලට ගිහිල්ලා ඔයා මෙතනින් අර වතුර දාගන්න ඕනේ. මෙතන රේන් වෝටර් සෝරි රේන් වෝටර් නෙමෙයි රේන් වෙට්නස් කියන එක දාගන්න. වැඩිම කරගන්න. සපෝට් දාගමු. හරි. දැන් ඔයා යන්න ඕනි. look at this boys. ඔයා යන්න ඕනි දැන් ෆොටෝ මොඩ් එක ඔයා ගන්න ඕනි මෙතන ෆොටෝ උඩින් මෙතනින් ෆොටෝ මොඩ් ඒක හරහා මෙන්න මේකට යන්න මම දන්නේ නැහැ නම් මොකද කියලා එතනින් ඔයාලා මාරු කරගන්න පුළුවන් අර පැත්ත වගේ අහසේ ඒක හොඳයි ඊපස්සේ ඔයා මෙන්න මේකට යන්න ඕනි මෙතන තියෙන ෆිල්ටර්ස් වගේ ඔයාලා කැමති පාටක් දාගන්න පුළුවන් මම ඉන්නවා හරි අපි යම් පොඩ්ඩක් ඉස්සරහට කලින් වීඩියෝ එකේ වගේම okay boys look at this on the graphics කැත ගේම් එක වගේ නෙමෙයි දැන් මතක තියාගන්න ඔයාලා low resolution දැම්මේ මෙච්චර graphics එන්නේ නැහැ මම control එක පොඩි අවුලක් තියෙනවා පොඩ්ඩක් හදා ගන්නවා හරි කොහොමද ලස්සන okay boys මම වීඩියෝ එක නවත්තනවා ඔයාලට මොන හරි ප්‍රශ්නයක් ආවොත් මොඩ් කරද්දී කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යෙන් රිප්ලයි කරනවා subscribe කරන්න channel එකට see you again